සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ප්‍රීමියම් තියටර් එකට. ඔන්න අද ගේන්නේ අපි කාලයක් තිස්සේ එන්ජොයි කරපු මරණේ රේස් එකේ අන්තිම ෆිල්ම් එක. සරලවම කිව්වොත් මේක තමයි ඩෙත් රේස් එකේ ලාස්ට් රයිඩ් එක. ඉතින් අද මූවි එකේ පර්ෆෝම් කරන්නේ මොන්ස්ටර් කාස් නොවුනොත් මේක අන්තිම තප්පරේ වෙනකන් ආතල් එකේ එන්ජොයි කරන්න පුළුවන් සුපිරිම මූවි එකක්. ඒ වගේම ඇක්ෂන් සීන්ස් උත් උපරිමයි. ඒ වගේම දවසින් දවස මගේ තියටර් එකට ලං වෙන කාර් පිස්සොන්ට වගේම ටෙක් වැඩ්ඩන්ට මම මතක් කරනවා මගේ තියටර් එකේ සීට්ස් 25000ක් බුක් වෙච්ච ගමන් මම Nissan R35 GTR එක රිවිව් එකක් ගේනවයි කියලා. ඉතින් කට්ටියට රිවිව් එක ඉක්මනටම ඕනි නම් ඉක්මනටම සෙට් වෙන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මම අද ඩිසයිඩ් කළා මගෙත් එක්ක කතා බහ කරන්න මම ෆලෝ කරන්න ආස අය වෙනුවෙන් මගේ Instagram එක පබ්ලික් කරන්න. ඉතින් මම ෆලෝ කරන්න කැමති සෙට් එක අනිවා මගේ Insta profile එකටත් ෆලෝ පාරක් දාන්න. මොකද ෆලෝස්ලා වැඩි වෙද්දී මම ඔයාලා වෙනුවෙන් තවත් අලුත් දේවල් ගේන්න බලාගෙන ඉන්නවා. එහෙනම් මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා බහක් නැතුව කට්ටිය ටී එකක් එහෙම හදාගෙන සෙට් වෙන්න අද ෆිල්ම් එක බලන්න. කතාව පටන් ගන්නෙම මරණේ තරඟයේ සෙකන්ඩ් චැප්ටර් එක ඉවර වෙච්ච තැනින්මයි. මෙතනදී අපිට පෙන්නනවා අපේ ලූකස් එයාගේ 4 වෙනි තරඟයක් දිනනවා. ඉතින් දැන් ලූකස්ට දිනන්න තියෙන්නේ තවත් එකම එක රේස් එකක් විතරයි. හැබැයි මේ ඩෙත් රේස් එකේදී අපේ ලූකස්ට බලෙම වගේ ෆ්‍රැන්කස්ටයින් වෙන්න සිද්ධ වුණා. ඉතින් දැන් හැමෝම හිතන් ඉන්නේ මේ ඉන්නේ ෆ්‍රැන්කස්ටයින් කියලා. ඉතින් මේ හිරගෙදර බාරකාරයා වෙච්ච වේලන් ෆ්‍රැන්ක් නිසා මේ තරඟයේ ජනප්‍රිය වෙච්ච ඇති මීඩියා එකට කියනවා. ඒ වගේම මෙයාලගේ මේන් ස්පොන්සර් වෙන්නේ වේලන් කම්පැනි එක. මේකේ ඕන තමයි මේ නයිල්ස් කියන පොර. මෙයා මෙතනදී වේලන්ට මීට් වෙලා කියනවා එයාට තරඟයේ ලේඅවුට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මෙයා දැන් හදන්නේ ඩෙත් රේස් එක ටර්මිනල් අයිලන්ඩ් එකෙන් එළියට අරන් ගිහිල්ලා ඇෆ්‍රිකන් මහද්වීපයේ තියෙන කලහාරි කාන්තාරයේ දවස් 5ක් පුරාවට පවත්වන්න. මේකෙන් මෙයාලට මේ තරඟයට තවත් අලුත් දේවල් ඇඩ් කරලා තව සල්ලි හම්බ කරන්න පුළුවන් වගේම තවත් පබ්ලිසිටි එක ගන්න පුළුවන් කියලා මයිල්ස් කියනවා. ඒත් වේලන් මේ වැඩේට වැඩි කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මොකද මේ අතරේදී ෆ්‍රැන්කස්ටයින් හදිසියෙ හරි මැරුණොත් මෙයාලට ඩෙත් රේස් එකට තියෙන ඩිමාන්ඩ් එක බහිනවා. ඒත් නයිල්ස් මෙතනදී කියනවා ෆ්‍රැන්ක් කියන්නේ නිකන් මාස්ක් එකක් පිටිපස්සින් මිනිස්සෙක් විතරයි කියලා. ඉතින් වේලන්ට අන්තිමට මේකට කැමති වෙන්න සිද්ධ වෙනවා. මොකද මෙයාගේ සල්ලි නැත්තම් අයිලන්ඩ් එක දුවන්නත් බෑනේ. ඒකත් එක්ක අපිට පෙන්නනවා ලූක්ව නයිල්ස් ගාවට එක්කන් එනවා. දැන් මෙයාට සම්පූර්ණයෙන්ම හොඳයි. මෙතනදී ලූකස් කියනවා මම තමුන්ගේ පදේට නටන්නේ නැහැ කියලා. මට වේලන් ඩීල් එකක් දුන්නා. මම තව රේස් එකක් දිනපු ගමන් මම හිරෙන් නිදහස් වෙනවයි කියලා. එතකොට නයිල්ස් තුවක්කුවක් දික් කරලා කියනවා උඹට පුළුවන් නම් උඹේ නිදහස අරන් පෙන්නපන් කියලා. ඉතින් අපි බලමුකෝ මොනවා වෙයිද කියලා. කතාව ඊට පස්සේ අපිව එක්කයි යනවා සවුත් ඇෆ්‍රිකාවට. මෙතනදී අපේ ලූකස් ඇතුළු සෙට් එකව අධිආරක්ෂිතව ප්‍රවාහනය කරන ගමන් ඉන්නේ. මෙයාලා මේ අරන් යන්නේ කලහාරි කාන්තාරයේ තියෙන අධිආරක්ෂිත බන්ධනාගාරයකට. මේකේ තමයි ඩෙත් රේස් එකේ රිමාස්ටර් තරඟය පැවැත්වෙන්නේ. ඉතින් අපේ සෙට් එක මේ විදියට එළියට බහැලා ඉන්නකොට ෆ්‍රැන්ක්ව වෙනම වාහනයකින් ලූකස් විදියට මෙතෙන්ට අරන් එනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ ලූකස් තාම ජීවතුන් අතර කියලා. ඒකත් එක්ක මෙතන වලියක් යන්න පටන් ගන්නවා. මොකද මෙතන වෙන හිරගෙදරක හිරකාරයෝ ඉන්න නිසා. හැබැයි මේ යන වලියේදී ලූකස්ගේ මාස්ක් එක ගැලවෙන හින්දා කත්රිනා ඇතුළු පිරිස දැනගන්නවා ලූකස් තාමත් මැරලා නැහැ කියලා. ඉතින් කත්රිනා ලූකස්ට ආදරේ හින්දා ආදරේ නාමයෙන්ම කම්බුල් පාරක් ඇදලා අරිනවා. මෙතනදී හැමෝම ලූකස්ගෙන් ප්‍රශ්න කරද්දී ලූකස් කියන්නේ මේක දිග කතාවක් කියලා. ඒකත් එක්ක අපිට පෙන්නනවා එදා රෑ එයාලට කාලය ගෙවන්න එයාලගේ හිරකූඩු වලට දානවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලූකස් යනවා එයාලගේ වාහනේ බලන්න. ටර්මිනල් අයිලන්ඩ් එකේ දැකපු මස්ටැන්ග් එක වගේ නෙමෙයි මේක. මේක ඇවිල්ලා කාන්තාරයේ බාහිර රේස් පදින්න පුළුවන් වෙන්න ආමඩ් කරලා බිල්ඩ් කරලා හදපු වාහනයක්. ඊට පස්සේ අපිට පෙන්නනවා එදා රෑ පැවැත්වෙනවා ඩෙත් රේස් එකේ නැවිගේටර්ස්ලාගේ තරඟය. මෙතනදී ලෝකයේ පුරා ඉන්න දරුණුම අපරාධකාර කාන්තාවන් 16 දෙනෙක් තරඟ වදිනවා. ඒ වගේම මෙයාලගෙන් 12 දෙනෙක්ට විතරයි හෙට රේස් එකට සහභාගී වෙන්න chance එක හම්බ වෙන්නේ. ඒ වගේම මෙතනදී හැම කෙල්ලෙක්ම අවධානය දීගෙන ඉන්නේ අපේ සෙක්සි කත්රිනා දිහාවට. මෙතනදී ලිස්ට් පවා කියනවා කත්රිනාට සටන් කරන එක ගොඩක් අමාරු වෙයි කියලා. ඒ වගේම මේ තරඟේ නිවේදනය කරන්නේ සැටාන කියන මේ සවුත් ඇෆ්‍රිකන් කෙල්ල. ඒකත් එක්ක මෙයාලගේ ඩෙත් මැච් එක මේ විදිහට පටන් ගන්නවා. ඉතින් බහුතරයක් සීරියල් කිලර්ස් වෙච්ච මෙයාලගේ ෆයිටින් බලන් ඉඳද්දිත් බයයි. ඉතින් කත්රිනාත් Tamanට පුළුවන් උපරිමයෙන්ම සටන් කරද්දී ඩෙත් මැච් එකේ උණුසුම එන්නම වැඩි වෙනවා. මෙතනදී වෙපන් ඇක්ටිව් වුණාට පස්සේ කත්රිනා ෆ්ලේම් ත්‍රෝවර් එකක් අරගෙන කීප දෙනෙක්ව මරලා අන්තිම 10 දෙනාට ක්වොලිෆයිඩ් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා පවෝදා නයිල්ස් එනවා මෙයාලගේ තරඟය බලන්න. ඉතින් හිරගෙදර රේස් පදින්න ඉන්න අපේ ලූකස් ඇතුළු පිරිසව මේ විදිහට හිරකෝඩු වලින් එළියට ගන්නවා. හැබැයි මෙයාලව නිකන් රේස් වලට දාන්නේ නැහැ. මෙයාලගේ බෙල්ලට ගයිඩර් GPS එකක් මෙතනදී හයි කරනවා.
මොකද කලහරි කාන්තාරයේ ටර්මිනල් අයිලන්ඩ් එක වගේ වහලා නැහනේ. ඉතින් හිරකාරයෝ පැනලා යන හැදුවොත් මෙයාලව මරන්න ලොං රේන්ජ් ගයිඩඩ් මිසයිල් සෙට් එකක්ම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි බලමුකෝ මේ ඩෙඩ් රේස් එකේ රිමාස්ටර්ඩ් එක කොහොම ආතල් වෙයිද කියලා. මේකෙදී ප්‍රධාන වශයෙන්ම තරඟකාරයෝ 10 දෙනෙක් ලෑස්ති වෙනවා. පේනවනේ අපේ ලිස්ට් පේන view එක. ඉතින් කතිනා වගේම ලූකසුත් තරඟේ පටන් ගන්න එයාලගේ බාහ එකට මේ විදිහට නගිනවා. ඉතින් පළවෙනි පාර ලයිට් සෙට් කරලා තරඟේ පටන් ගත්තාම එක හිරකාරයෙක් රේස් එකෙන් පැනලා යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී long range guided missile එකක් මෙයාලව එලවන් ඇවිල්ලා මේ විදිහට මෙයාලව ඉවරයක් කරනවා. ආයෙත් ඉතින් අමු ගවය මූණ එකත් එක්ක ආපහු ලයිට් ටික රීසෙට් කරලා තරඟේ පටන් ගන්නවා. මේ මෙතනදී හැමෝම එක එකව පරද්දන ගමන් ඉස්සරහට ඇදෙද්දී මේ තරඟේ ඉන්න ඔල්ගා කියලා ලස්සන කෙල්ල මෙයා තමයි මේ රේස් එකේ ඉන්න එකම ෆීමේල් ඩ්‍රයිවර්. මේ අතර අපිට පෙන්නනවා කට්ටියම කාන්තාරයේ තමන්ගේ බගීස් වලින් ඉස්සරහට ඇදෙනවා. හැතැම්ම 25ක් යනකම් වෙපන් ඇක්ටිව් වෙන්නේ නැහැ. ඉතින් මෙයාලා පළවෙනි ඇක්ටිවේෂන් පොයින්ට් එක ගාවට යද්දි හැමෝම එකතු වෙලා ඉස්සරහම ගියපු ෆ්‍රෑන්ක්ව එතනින් අයින් කරනවා. ඉතින් දැන් හැමෝම එලවන්නේ ෆ්‍රෑන්ක් පිටිපස්සෙනුයි 14K පිටිපස්සෙනුයි. මේ ඇෆ්‍රිකන් ඩයල් එකට නම් 14K ව පෙන්වන්න බෑ. ඒ වගේම ජෝකර් කියන ඩයල් එක දිගින් දිගටම ෆ්‍රෑන්ක්ට වෙඩි තියනවා. මෙතනදී ග්ලෝබර්ට් අපේ ලූකස්ට කියනවා එයාට ඔයා පිටිපස්සෙන් එලවන් එන්න දීලා බැලි කන්දක හප්පන්නයි කියලා. ඔන්න ඉතින් බලන්නකො වෙන දේ. මෙතනින් පස්සේ මෙයාලා ඇතුල් වෙන්නේ ඇෆ්‍රිකන් ගමකට. මේ ගමේදී වෙපන් යූස් කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත් සීමා සහිතව. මොකද මේ රේස් එක බලන්න ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් ඇවිල්ලා ඉන්නවා. මේ අක්කුන්ට නම් ඇත්තටම පිස්සුද කොහොද මැරෙන්න හදන්නේ. ඉතින් මෙතනදී මේ වෙපන් ඇක්ටිව් වෙලා තියෙන සීමාවෙදී ප්‍රිටි බෝයිගේ වාහනයට මිසයිල් එකක් වදිනවා. හැබැයි පොර මැරෙන්නේ නැති නිසා මෙයා හදන්නේ මේ ගම්මානේ අස්සෙන් ගිහිලා පැනලා බේරෙන්න. ඒත් අර ගයිඩඩ් මිසයිල් එක ප්‍රිටි බොයිවත් එලවන් ඇවිල්ලා මේ විදිහට එයාව විනාශ කරනවා. මූව නම් දැන් කොත්තුවක් ගැවුවා වගේ තමයි තියෙන්නේ. ඒකත් එක්ක අපිට පෙන්නනවා මෙයාලා ගම්මානේ පහු කරන් ඉස්සරහට යනවා. ඉතින් දැන් මෙයාලා ඉන්නේ රේස් එක ඉවර කරන්න ඔන්න මෙන්න. ඉතින් එහෙම තියෙද්දි රේස ඉස්සර වෙන හින්දා ලූකස්ට රේස් එක ඉවර කරන්න වෙන්නේ දෙවනියට. ඊට පස්සේ මෙයාලා තමන්ගේ වාහන ටික ගරාජ් වලට ගියාට පස්සේ රේස එනවා ලූකස් එක මරා ගන්න. ඒ වගේම අර නයිල්සුයි අර සැටාන කියන කෙල්ලයි ෆුල් බිසි. මේ අතර මෙතන යන වලිය දරුණුවටම යන හින්දා ග්ලෝබර්ට්ට පවා මේකට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මෙතනදී පීපාරක් වෙදිලා එයාට තුවාල වෙනවා. ඒකත් එක්ක බන්ධනාගාර නිලධාරීන් මේකට මැදිහත් වෙනවත් එක්කම මේ වලිය මෙතනින් නතර වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා නර්ස් කෙනෙක් ඇවිල්ලා ග්ලෝබර්ට්ගේ තුවාලයට මැහුම් දානවා. මැහුම් දාලා ඉවර වුණාට පස්සේ මේ නර්ස් ග්ලෝබර්ට්ට කියනවා කලිසම ගලවන්නයි කියලා. මාත් මේ කල්පනා කළේ මේ ගෑණි මොකටද මේ එන්න හදන්නේ කියලා. බැලුවාම මේ නර්ස් ග්ලෝබර්ට් මාර ක්‍රෂ් what the fish මාර ආතල් එකන්නේ මෙයා දෙන්නේ. ඉතින් ලිස් වගේම කත්රිනා එද්දි ග්ලෝබර්ට් ෆුල් සැපේ ඉන්නේ. මීට වඩා පෙන්වන්න ගියොත් ඉතින් මගේ channel එකටත් කෙලෙන ලයින් එකක් තියෙන්නේ. කතාව ඊට පස්සේ අපිට පෙන්නනවා එදා රෑ ලූකස් තරගෙන් දෙවනියා වෙච්ච හින්දා එයාට තෑග්ගක් විදියට එතන ඉන්න කෙල්ලෙක්ව අරන් යනවා එයාත් එක්ක එකට ඉන්නේ කියලා. හැබැයි හරිනම් ලූකස්ට හම්බ වෙන්න ඕනේ කත්රිනාවනේ. ඒත් මෙතනදී එහෙම නොවෙන හින්දා කත්රිනා ඉන්නේ තවුලෙන්. හැබැයි ලූකස් මේ කෙල්ලත් එක්ක එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරනවා. මේ අතර සැටාන හදන්නේ නයිල්ස් එක්ක මේ ඩෙත් රේස් එක පවත්වන එකට ඩීල් එකක් දාගන්න. මොකද මේ හිරගෙදර බාරව ඉන්නේ සැටාන හින්දා. ඉතින් ඒක හින්දා සැටාන මේ රේස් එකේ හම්බ වෙන සල්ලි වලින් ගාණක් නයිල්ස්ගෙන් ඉල්ලනවා. ඉතින් අපි බලමුකෝ නයිල්ස් මේකට කැමති වෙයිද කියලා. කතාව අපිව ඊට පස්සේ එක්ක යනවා ඩෙත් රේස් එකේ දෙවනි දවසට. මෙතනදී ලූකස් හදන්නේ එයාගේම සැලැස්මක් ගහන්න. මොකද ලූකස් කැමති නෑ මේ නයිල්ස් හින්දා දිගටම හිරේ ලගින්න. ඒකට හේතුව ටර්මිනල් අයිලන්ඩ් එකේ හිටපු වේලන් ලූකස්ට කොහොමත් පොරොන්දු වෙලා ඉවරයි එයාට නිදහස දෙනවයි කියලා. ඉතින් ලූකස් මෙතනදී එයාගේ ටීම් එකේ අයත් එක්ක එකතු වෙලා වෙනම සැලැස්මක් ගන්නවා හිරෙන් පනින්න. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට මොනව වෙයිද කියලා. කතාව එහෙමම අපිව ඩෙත් රේස් එකේ සෙකන්ඩ් ඩේ එකට එක්ක යනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ තරඟකාරයෝ 7 දෙනයි. මේකම මේ තරඟේ පටන් ගන්නවා. අපේ ලූකස් යන්නේ දෙවනියට. මෙතනදී මෙයාලගේ වෙපන් ඇක්ටිව් වෙද්දී පොඩි ට්විස්ට් එකක් තියෙනවා. පළවෙනියට වෙපන් ඇක්ටිව් වෙච්ච කෙනා මැරෙන්න ඕනි අනිත් අයගේ වෙපන් ඇක්ටිව් කරන්න. ඉතින් ලූකස් මේක දන්න හින්දා එයා මුලින්ම ඔල්ගාට වෙපන් ටික ගන්න දෙනවා. දැන් ඔක්කොම එලවන්නේ ඔල්ගා පිටිපස්සේ. මෙතනදී සිද්ධ වෙන දෙයින් ඔල්ගාගේ වාහනේ හැප්පිලා පෙරලිලා යනවා. ඒත් ඔල්ගා එයාව හප්පන්නෙද්දී එයාගේ වාහනේ තිබ්බ මිසයිල්ස් යවලා එක එක ඉවරයක් කරනවා. හැබැයි තව එකෙක් ඇවිල්ලා ඔල්ගාවත් හප්පගෙන යනවා. දැන් ඉතින් තරගයේ ඉතුරුලා ඉන්නේ 5 දෙනයි. ඉතින් මෙයාලා කෙලින්ම ඇදෙන්නේ තවත් ගෝත්‍රික ගම්මානයකට. හැබැයි මේ ගමේ මිනිස්සු නම් කලින් වගේ නෙවෙයි. මෙයාලට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ ඇස්සේ රේසර් ෆ්ලේම් ත්‍රෝවර් එකක් අරගෙන ලූකස්ව බාබකියු කරන්න හදනවා. අනෙක් පැත්තෙන් අර ඇෆ්‍රිකන් කාබෙරියා 14K එක මරා ගන්නවා. හැබැයි 14K මේ කාබෙරියට ෂොට් එක දෙනවා.
උන් දෙන්නට නම් ඉතින් අම්බ සරණයි. මොකද අර ගමේ මිනිස්සු එකතු වෙලා මූවන් කෑලි කරනවා. මේ අතර මෙයාලා දැන් යන්නේ කලහාරි කාන්තාරයේ තියෙන ආමි කැම්ප් එකක් ඉස්සරහින්. මෙතනදී අපේ ලූකස් ඒකේ ඉන්න සෙට් එකව අවුස්සලා එයාලාගේ පිටිපස්සෙන් ගෙන්න ගන්නවා. දැන් ඉතින් මෙයාලා රේස් එක ඉවර කරන්න ඔන්න මෙන්න ඒකත් එක්ක අර ආමිකාරයෙක් තියෙන වෙඩිල්ලක් හින්දා ගෝල්බර්ඩ් හිටපු පිට් රූම් එක පුපුරනවා. මෙතනදී 99න් තමයි ලිස් පවා බේරෙන්නේ. හැබැයි ඔයාලා මේ සිද්ධිය හොඳින් මතක තියාගන්න. මෙතනදී අපිට පෙන්නනවා ගෝල්බර්ඩ් මේ සිද්ධියෙන් මැරෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා එදාර නයිල්ස් එනවා ලූකස්ව මීට් වෙන්න. මෙතනදී නයිල්ස් ලූකස්ට කියනවා ඔයා හෙට අනිවාර්යෙන්ම රේස් එක පරදින්න ඕනි නැත්නම් මං කත්තිනාව මරනවයි කියලා. හැබැයි ලූකස් මේ තර්ජන වලට බය වෙන්නේ නැහැ. ඊට පස්සේ නයිල්ස් ගිහිල්ලා සැටානාවත් මේ බිස්නස් එකෙන් එළියට දානවා. මොකද දැන් එයාට ඕනේ මේ සම්පූර්ණ සල්ලි ටික තනියෙන් අයිති කරගන්න. දැන් ඉතින් සැටානටත් කරගන්න දෙයක් නැහැ. ඒ වගේම එදාර කත්විනා එනවා ලූකස්ව හම්බ වෙන්න. එතකොට කත්විනා ලූකස්ගෙන් අහනවා ඔයා එදා ඇත්තටම අර කෙල්ලත් එක්ක එකට හිටියද කියලා. ඒත් ලූකස් කත්විනාට ආදරේ හින්දා එහෙම කළේ නැහැ කියලා එයා මෙතනදී කියනවා. කතාව ඊට පස්සේ අපිට ඩෙත් රේස් එකේ ෆයිනල් රේස් එක පෙන්නනවා. මෙතනදී ලිස්ට් කියනවා එයා හැමදේම හැන්ඩල් කරන්නම් කියලා. ඉතින් අපි බලමුකෝ මොනව වෙයිද කියලා. ඒකත් එක්ක මෙයාලගේ තරඟය පටන් ගන්නවා. මෙතනදී නයිල්ස් කියනවා අද ෆ්‍රැන්ක්ට කීයටවත් මේ රේස් එක දිනන්න දෙන්න බෑයි කියලා. ඒකත් එක්ක රේසර් මිචල්ස් ගහන ගමන් ලූකස් පිටිපස්සෙන් එලවනවා. හැබැයි මේකකින් සයිකෝගේ වාහනේ වැදිලා ඒක පුපුරලා විනාශ වෙනවා. දැන් මේ රේස් එකටම ඉතුරු වෙලා ඉන්නේ 3 දෙනයි. මෙතනදී තරඟේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී නයිල්ස් අර ගයිඩඩ් මිසයිල් එකක් ෆයර් කරනවා. හැබැයි මෙතනදී 14K ඇන්ටි ෆ්ලෑර්ස් දාලා ලූකස්ව බේරනවා. මොකද කලින් ෆිල්ම් එකේදී අපිට මතකයිනේ ලූකස් 14K ගේ ජීවිතේ බේරුවා. දැන් ඉතින් නයිල්ස්ටත් මුකුත්ම කරගන්න විදිහක් නැහැ. මෙතනදී ලූකස් නයිල්ස්ගේ රේඩියෝ එකට කතා කරලා තර්ජනය කරනවා මං තම්සෙව මකබාවනවයි කියලා. අනෙක් පැත්තෙන් සටානත් තමුන්ට වෙච්ච බලුවැඩේ හින්දා වේලන්ට කෝල් එකක් අරන් වෙච්ච දේ ගැන කියනවා. ඒකත් එක්ක අපිට පෙන්නනවා ලූකස් එතන ඉන්න හැම සෙබලෙක්ම විනාශ කරන ගමන් මේ රේස් එක ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි 14Kට එයාගේ රේස් එක දිනන්න දෙනවා. දැන් ලූකස් කෙලිම උමග ඇතුලෙන් යන ගමන් එලවන් එන්නේ නයිල්ස්ව බලලා යන්න. මේ අතර සටානත් පොඩි 64 මායමක් දාලා නයිල්ස්ව මේසෙට තියලා මාංජු දානවා. ඒකත් එක්ක ලූකස් එයාලගේ වාහනේ මෙතෙන්ට කඩාගෙන පනිද්දී මේ උමගම පුපුරලා විනාශ වෙනවා. එදා රෑ සටාන අනවුස් කරලා කියනවා වෙච්ච අනතුරෙන් නයිල්ස් වගේම කත්විනා මිය ගියයි කියලා. හැබැයි ෆ්‍රැන්ක් බේරුණයි කියලා. ඇත්තටම ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම ලූකස්ගේ ප්ලෑන්ස්. ඒකත් එක්ක අපිට පෙන්නනවා ඩෙත් රේස් එක ආපහු ටර්මිනල් අයිලන්ඩ් එකටම අරන් යන්න මේ සංවිධානය ඩිසයිඩ් කරනවා. ඒ වගේම ඒකේ ප්‍රධානීත්වය බාර දෙන්නේ අපි දන්නේ කියන එක්කෙනෙක්ට. පොඩ්ඩක් හොඳට බලන්නකො මේ මූණ. ඒකත් එක්කම අපිට ෆ්‍රැන්ක්ව පෙන්නනවා. මෙතනදී මෙයා කෑ ගහනවා එයා ෆ්‍රැන්ක් නෙමෙයි කියලා. ඒත් අර බෙල්ලේ තියෙන ට්‍රැකින් ඩිවයිස් එක ඒක කන්ෆර්ම් කළා. මෙතනදී ලිස් පවා ඒක තහවුරු කරනවා. ඒත් අපිට ෆ්ලෑෂ්බැක් එකේදී ඇත්තටම වෙච්ච දේ පෙන්නනවා. මෙතනදී අපිට පෙන්නනවා ඇත්තටම ලූකස් කත්විනා වගේම ගෝල්බර්ඩ් අර නර්ස්ගේ උදව්වත් එක්ක හිරෙන් නිදහස් වෙලා සතුටින් කාලය ගෙවනවා. ඒකත් එක්කම ලූකස්ට වේලන්ගෙන් කෝල් එකක් එනවා. වේලන් මෙතනදී කියනවා ඔයා නයිල්ස්ව මරන්න නැතුව ඌට කරපු දෙයට මං වාට තව පොඩ්ඩක් ගෙවන්න ඕනී කියලා. බැලුවාම ලූකස් මුලින් ඉඳන්ම එයාගේ සැලැස්මකට අනුව තමයි වැඩ කරලා තින්නේ. එහෙම කළා අර අනතුරේදී ෆ්‍රැන්ක් වෙනුවට නයිල්ස්ව අහුවෙන්න හැමදේම සෙටප් කරලා තමයි පොර පැනගෙන තියෙන්නේ. ඒ වගේම ගෝල්බර්ඩ් බොරුවට මරලා එයාගේ ට්‍රැකින් ඩිවයිස් එක තමයි නයිල්ස්ගේ ඇඟට අර නර්ස්ගේ උදව්වෙන් දාලා තියෙන්නේ. ඒ වගේම රේස් එකට පස්සේ සටානම තමයි කත්විනාටයි ලූකස්ටයි හිරෙන් පැනලා යන සැලැස්ම දීලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී ලිස්ට් තමන්ගේ සුව කැමැත්තෙන්ම හිරෙන් පැනලා යන එක ප්‍රතික්ෂේප කරනවා. දැන් ඉතින් නයිල්ස් තමයි අලුත් ෆ්‍රැන්ක් විදියට ටර්මිනල් අයිලන්ඩ් එකේ ඩෙත් රේස් එක පදින්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ ඩෙත් රේස් සීරීස් එකේ 3rd මූවි එක ඉවර වෙන්නේ. එහෙනම් ඊළඟ මූවි එකෙන් ඉක්මනටම හම්බ වෙන්න. හැමෝටම සුබ දවසක්.